මහත්තයා ආවද? සඳලියද ඉස්පිරිතාලේ ගියා මහත්තයාව බලන්න. මං ටිකට් කපාගෙන ආවා කියලා සඳලට කිව්වේ නෑ. පව්. කෙල්ලට දුක හිතෙන්නද? ඒ සඳලට දුක හිතේ? ඒකි මේ ගමේ ඉන්න ලස්සනම කෙල්ල. හරි උත්සාහවන්තයෙකි. කෝ කළු බණ්ඩා? අපේ මිනිහා දවස් දෙක තුනකින් ඈකටවත් දැක්කේ නෑ මහත්තයා. එයි කොයි ගින්ද? පොලිසියෙන් පන්නන හින්දා කුණ්ඩසාලේ ගිහින් නංගිලා ගෙදර. මම මුලදීම කිව්වා ඔය පව්කාර වැඩ නවත්තන්න කියලා. කොහෙද? මිනිහෙක් මැරෙනකම් හිටියනේ තේරුම් යන්න. දැන් පොලිසියට අහුනොත් ලේසි වෙන්නේ නෑ. ඒක ඇත්ත මහත්තයා. මහත්තයාට අහුණා නම් ඉතින් මොනවා හරි කරගන්න තිබ්බා. පොලිසියෙන් නම් ඉතින් බේරුමක් වෙන එකක් නැති වෙයි. දැන්වත් ඔය පව්කාර වැඩ නවත්තලා මොනවා හරි කරන්න කියන්නේ. මහත්තයා මේ කොහෙද යන්නේ? මං යනවා ටිකක් ඇවිදින්න. හැන්දෑකුර යමින් ගමන් මේ පැත්තේ එන්න. මම මේ මාළු වලකුත් ගත්තා. හදලා තියන්න පුළුවන්. මං යනවා. වරද්දන්න නැතුව එන්න. මොකෝ ඉතින් මෙව්ව කණ්ඩ කියලා අපේ මිනිහා ගෙදර ඉන්න එකක්